back to my channel. අද ඔයාලට කතා කරන්න යන්නේ ගෙදරදීම lip balm එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු ගෙදරදීම lip balm එකක් කොහොමද හදාගන්නේ කියලා. ඒකට ඕනි වෙනවා bee wax තේ හැන්දක ප්‍රමාණයක්. ඉතින් ඔයා bee wax ගන්නවා නම් මේ වගේ එක පොඩියට ග්‍රේට් කරලා ගත්තොත් ලේසියි. ඒ වගේම ෂියා බට ඕනි වෙනවා. ෂියා බට තේ හැඳි දෙකක විතර ප්‍රමාණයක් ගන්න. එතකොට හොඳට ඔයාට සොෆ්ට් එකට එනවා. තේ හැඳක ප්‍රමාණයක් ගත්තොත් ටිකක් හાર્ඩ් එකට වගේ එන්නේ. නැත්තම් තේ හැඳි දෙකක ප්‍රමාණයක් ගන්න. ඒත් එක්කම ඕනි වෙනවා ඔයිල්. ඒක ජොජොබා ඔයිල් හරි, කොකනට් ඔයිල් හරි, ඔලිව් ඔයිල් හරි, ඊ ඔයිල් හරි ගන්න පුළුවන්. ඒත් එක්කම ඕනි වෙනවා එසෙන්ෂල් ඔයිල්. ඒත් එක්කම ෆුඩ් කලරින් එකක් ඕනි වෙනවා. ෆුඩ් කලරින් නැත්තම් ඔයාට බීට්‍රූට් පවුඩර් හරි හිබිස්කස් පවුඩර් හරි ගන්න පුළුවන්. අපි මේ වගේ භාජනයකට නටන උණු වතුර මේ වගේ දාගන්න ඕනේ. දාගෙන අපේ බී වැක්ස් එකයි ෂියා බටර් ටිකයි භාජනයක දාලා මේ වගේ ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඔයාට මෙහෙම භාජනයක තියලා ඩබල් බොයිල් කරන්න බැරි නම් ලිපේ තියලා උණු වතුර එකක් ඒකට අපේ මේ ෂියා බටර් දාපු භාජනේ ඒකේ තියලා හරි ඔයාට ඩබල් බොයිල් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳට මේක ටිකක් වෙලා යනවා දිය වෙන්න. දිය වෙනකන් හොඳට මේ වගේ ඩබල් බොයිල් කරගන්න ඕනේ. වතුර එක නිවිලා නම් ඔයා ආයෙත් ඒ වතුර ටික අයින් කරලා හොඳ රස්නේ වතුර ටිකක් මේකට දාගෙන මේ වගේ හොඳින් දිය කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇතිනේ මේක දැන් හොඳින් දිය වෙලා තියෙනවා. මේ වගේ දිය වෙනකම්ම දිය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දිය වුණාට පස්සේ ඔන්න ওই වගේ තමා තියෙන්නේ. බලන්න තියෙන විදිය චුට්ටක්වත් කැට නැහැ. කැට නැති වෙනකන් හොඳට මේක දිය කරගන්න ඕනේ. දිය වුණාට පස්සේ මෙන්න මේ වගේ තියෙන්නේ. ඕකට අපි දැන් දානවා මම ගන්න ඔයිල් එකෙන් මම ගන්න ජොජොබා ඔයිල්. ජොජොබා ඔයිල් එකෙන් මම තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාට ජොජොබා ඔයිල් නැත්තම් ඔයාට පොල් තෙල් හරි දාන්න පුළුවන්. ඒක බය වෙන්න එපා. ඔයාට පොල් තෙල් උනත් මේකට දාන්න පුළුවන්. හානියක් වෙන්නේ නැහැ. මේ වගේ හොඳට දිය කරගෙන ඊට පස්සේ එසෙන්ෂල් ඔයිල් වලින් ඩ්‍රොප්ස් 5ක් 6ක් දාගන්න. මම දාගන්නේ ලැවෙන්ඩර් එක. ඔයාට කැමති නම් පෙපර්මින්ට් එක උනත් දාන්න පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව. ඉතින් දාලා මේ වගේ හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපිට කලර් එකක් ගන්න ඕනේද? කලර් එකක් ගන්න කැමති නැත්නම් මුකුත් දාන්න ඕනේ නැහැ. මම කලර් එකක් ගන්න කැමති නිසා මම ෆුඩ් කලරින් වලින් දානවා. මේකට ඩ්‍රොප්ස් දෙකක් විතර මම මේකට දාලා හොඳට ඒකත් අපි කලවම් කරගන්න ඕනේ. හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අපිට මෙන්න මේ වගේ ලස්සන පාටක් එනවා මේක කලවම් වුණාට පස්සේ. අපි මේක දාලා තියන්න ඔන්න බලන්නකො ලස්සන පාට. ඔය වගේ ලස්සන පාටක් එනවා අපි දැම්මට පස්සේ ඔයාට කැමති නම් විතරයි ඒකත් දාන්නේ. නැත්තම් අර නෝමල් විදියට තියෙන කලර් එකම තියාගන්න පුළුවන්. මේ වගේ ඉවර වෙච්ච ඔයා lip balm use කරලා ඉවර වෙච්ච භාජනයකට මේක දාලා තියන්න පුළුවන්. ඉතින් ඔයාට මේක මාස 6ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. අපි මේකට ප්‍රෙසර්වේටිව් දැම්මේ නැහැ කියලා මේක නරක වෙන්නේ නැහැ. මේක තියාගන්න පුළුවන්. ඔයාට ගෙදරදීම හදලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට ලස්සන රෝස පැහැති ලිප්ස් දෙකක් ලබා ගන්න පුළුවන් මේ lip balm එක තුලින්. ඔයාලා බලලා නැත්නම් lip scrub එක හදන වීඩියෝ එක මගේ ඔයාට කලින් වීඩියෝ එකේ තියෙනවා lip scrub එකක් මම කොහොමද හදාගන්නේ කියනවා දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඒ lip scrub එක කරලා මම කියනවා අනිවාර්යෙන් lip balm එකක් use කරන්න කියලා. ඉතින් ඔයාලට අද මේකෙන් බලා ගන්න පුළුවන් lip balm එක හදන හැටි. ඉතින් ඔයාලා ඒ දෙකම ඒ විදියට හදලා පාවිච්චි කරන්න. ඔයාලට ලස්සන රෝස පැහැති ලිප්ස් දෙකක් ලබා ගන්න පුළුවන්. ඔයාලා මේක හදලා බලලා ප්‍රතිඵල කමෙන්ට් කරන්න.
ඔයාලට කොහොමද මේක හදාගන්න පුළුවන් වුණාද එහෙම කියලා ප්‍රතිඵල කමෙන්ට් කරන්න. ඔයාලට ලස්සන ලිප්ස් දෙකක් රෝස පැහැති ලබා ගන්න පුළුවන්. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔයාලට අලුතෙන් දාන වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ලිප් ජෙල් එක හැදුවට පස්සේ ඔන්න ඔය වගේ තමා තියෙන්නේ. ඔය මං ගත්ත ප්‍රමාණවල වලින් අරගන්න. එතකොට ඔය වගේ ප්‍රමාණයක් එනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.